හේලෝ යාළුවනේ කොහොමද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ INTP personality type එක ගැන. INTP ලා කියන්නේ යාළුවනේ introvert ලා. ඒ කියන්නේ යාලා කැමති දවසින් වැඩි හරියක් තනියම ඉන්න. මුළු දවසම මිනිස්සු ගොඩ දෙනෙක් එක්ක යාලා හිටියට පස්සේ යාලාගේ මානසික මට්ටම අඩු වෙනවා. එය මොලේ නිකන් මානසික මට්ටම හරියට නිකන් බැටරියක් වගේ ගත්තොත් මිනිස්සු ගොඩ දෙනෙක් එක්ක ගොඩ වෙලාවක් ඉන්නකොට යාලාගේ බැටරි බහිනවා. ඊට පස්සේ ඒ බැස්ස බැටරිය තනියම ඉන්නකොට චාර්ජ් වෙනවා. ඉතින් INTP ලා දවසේ වැඩි හරියක් තනියම ඉන්න තමයි බලන්නේ. ඒතකොට එයා මානසික මට්ටම වැඩි වෙනවනේ. මිනිස්සු සමූහයක් එක්ක ගොඩ වෙලාවක් ඉන්නකොට එයාලගේ මානසික මට්ටම අඩු වෙනවා. එයාලා ડિප්‍රෙස් කියන්නේ මානසිකව එයාට අපහසුයි. ඒ වගේම එයාලා ගැන මං විද්‍යාත්මක කරුණු ටික මුලින්ම කියන්නම්. INTP ලා ගොඩක් අනික් අය කියන දේවල් හොඳට හිතලා මේ තමයි තීරණය ගන්නෙ. අනික් අය කිව්ව පළියට එයා දෙයක් කරන්න යන්නේ. අනික් අය කිව්ව දේවල් හොඳට හිතලා අනික් අය කියපු දේවල් ඇත්තද බොරුද එයා ඒ කියපු කෙනා හිතන විදිහ ඇත්තද බොරුද කියලා හොඳට තමන්ගේ මොලෙන් හිතලා තමයි තීරණය ගන්නේ. يعني අනික් අය කියන දේවල් වලට වඩා තමන්ගේ හිත කියන දේවල් තමයි අහුම්කම් දෙන්නේ. ඉතින් INTP ලා ගොඩක් තමන්ගේ තීරණයට වැඩ කරන ගතිය වැඩි. එයාලා අනික් අයගේ අදහස් ගැන ලොකුවට අනික් අය අදහස් හොඳට හිතලා තමයි තීරණය ගන්න. ඒ වගේම INTP ලා අනික් අයට අහුම්කම් නොදෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ INTP ලා කැමති අනික් අය Tamanට අහුම්කම් දෙනවට. ඉතින් අනික් අය තමන් කියන දේවල් අහන් ඉන්නවට කැමති INTP ලා. ඒ වගේම INTP ලාට ගොඩක් හොඳට තමන්ගේ උමනාවන් වලට වඩා يعني තමන්ගේ ආසාවන් වලට වඩා අනික් අයගේ ආසාවන් ගැන හොඳට දැනෙනවා. අනික් අය මොනවාටද ආස, අනික් අයගේ උමනාවන් මොනවද, අනික් අයට මොනවද ඕනේ කියලා INTP ලාට හොඳට දැනෙනවා. එතකොට INTP ලා එයාලගේ ආසාවන් ඉෂ්ට කරන්න අනික් අයට ඕන දේවල් දෙන්න කැමතියි. ඉතින් INTP ලා ගොඩක් අර තමන්ගේ ආසාවල් වලට වඩා අනික් අයගේ ආසාවල් එයාට දැනෙනවා. එතකොට එයාලා අනික් අයගේ ආසාවල් ගොඩක් ඉෂ්ට කරනවා. ඉතින් INTP ලා තමන්ගේ උවමනාවන් තියන්නේ. තමන්ගේ උවමනාවන් වලට වැඩි අවධානයක් දෙනවා. තමන්ගේ ආසාවන් වලට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. තමන් ආස දේවල් කරනවට වඩා තමන්ට මේ අවස්ථාවේදී කරන්න තියෙන දේවල් තමයි INTP ලා කරන්නේ. තමන් ආස දේවල් වලට වඩා අනික් අයගේ ආස දේවල් ඉටු කරන්න තමයි INTP ලා ගොඩක් කැමති. INTP ලාට ගොඩක් අනාගතයේ නිගමනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මාකාරී සිදුවීමක් ගැන මාකාරී දෙයක් ගැන නැත්නම් යම් පුද්ගලයෙක් උදාහරණයක් අපි ගමුකෝ INTP දන්න පුද්ගලයෙක් INTP දන්න පුද්ගලයෙක් අතීතයේ ඉඳන් ගොඩ කාලෙක ඉඳන් එයා දන්නවා කියමුකෝ INTP. ඉතින් INTP ඒ පුද්ගලයා කලින් අතීතයේ කරපු දේවල් හොඳට මතකෙ තියෙනවා. INTP යට ගොඩක් ලොකු මතක ශක්තියක් තියෙනවා. ඉතින් අතීතයේ කරපු දේවල් හැමදේම මතකයි. ඉතින් අතීතයේ කරපු දේවල් මතකෙ හින්දා අනාගතයේ ඒ පුද්ගලයා කරන්න යන දේවල් ඒ පුද්ගලයාට වෙන්න තියෙන දේවල් හොඳට තේරෙනවා. ඉතින් INTP ලා ගොඩක් අනික් අයට ඉස්සරදී වෙන්න තියෙන දේවල් ගැන හොඳ තේරෙන හින්දා අනික් අයට අවදානම් දෙනවා. ඉස්සරදී වාට මේ දේ වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න කියලා ඇඩ්වයිස් ඒ කියන්නේ උපදෙස් එහෙම දෙනවා. INTP ලාට ගොඩක් අනාගතයේදී වෙන්න තියෙන දේවල් නිගමනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මං කිය වගේ INTP ලාට ගොඩාක් ලොකු මතක ශක්තියක් තියෙනවා. ඉතින් ඉස්කෝලේදී පාඩම් කරන දේවල් උනත් ඉතින් හැමදේම වගේ මතකෙ හිටිනවා. දීර්ඝ කාලීන මතකයක් තමයි INTP ලාට තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු ගානක
දේවල් පවා හිතමුක INTP අඩු ගාන පරණ සිද්ධියක් අනික් අයට විස්තර කරනවා කියලා. ඒත් ඉතින් INTPට ඒ අඩු ගාන පරණ ඒ සිදුවීම හොඳට මතකයි. ඉතින් ඒ සිදුවීම හැමදේම ඇත්ත කියන විස්තර කරා. මොකද අතීතයේ වෙච්ච සිදුවීම ගැන හැමදේම මතකයිනේ. ඉතින් ඒ මතකේ ඒ විදිහටම අනික් අයට කියන්න පුළුවන්. මොකද INTPලා ගොඩක් ලොකු මතක ශක්තියක් තියෙනවා. ඒ වගේම INTPලා ගොඩක් අවංකයි. ඒ කියන්නේ INTPලා ගොඩක් අනික් අයව දාලා යන්න, අනික් අයට බොරු කරන්න, අනිත් අයව හැරදාලා යන්න තියෙන ඉඩකඩ අඩුයි. INTPලා ගොඩක් ලෝයල්. ඒ කියන්නේ ගොඩක් අවංක මිනිස්සු. ඒ කියන්නේ යම් විශ්වාසයක් තබා ගන්න පුළුවන් මිනිස්සු ජාතියක් තමයි INTPලා කියන්නේ. ඒ වගේම INTPලා කැමති හැම වෙලේම කැමති අලුත් දේවල් අත්විඳින්න, සැප පාසුවට ඉන්න, කම්ෆර්ටබල් විදියට ජීවත් වෙන්න INTPලා ගොඩක් කැමති. ඉතින් INTPලා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ සුව පහසුව, තමන් ලබන අත්දැකීම ගැන හැම වෙලේම සැලකිලිමත් වෙනවා. ඉතින් අලුත් අත්දැකීම් ලබන්න, හොඳ අත්දැකීම් ලබන්න INTPලා ගොඩාක් කැමතියි. ඒ වගේම INTPලා ගොඩක් අනික් අයගේ හැඟීම් දැනෙනවා. ඉතින් INTPලා ගොඩක් සෙන්සිටිව්. අනික් අයගේ ඉමෝෂන්ස්, අනික් අය දුකෙන්ද සතුටින්ද ඉන්න කියලා හැම වෙලේම INTPලාට දැනෙනවා. ඉතින් INTPලා ගොඩක් අනික් අයව දුකටපත් කරන්න, අනික් අයට වේදනාවක් දැනෙන විදිය දේවල් කරන්න අකමැතියි. ඉතින් හිතමුකෝ INTP තමන් කියපු දෙයක් හින්දා අනික් කෙනාගේ මූඩ් එක අවුල් ගිහිල්ලා අනික් කෙනාට දුක හිතුණා කියමුකෝ INTP කියපු දෙයක් හින්දා. එතකොට INTPට ඒක දැනෙනවා තමන් හින්දා අනික් කෙනාට දුක හිතුණා කියලා. එතකොට INTP එයාගේ හිත හදන්න try කරනවා. එයාට දුක හිතලා තියෙන එක නැති කරලා එයාව සතුටු කරන්න බලනවා. නැත්නම් තමන් සමාව ඉල්ලනවා. ඒ වගේ දේවල් කරනවා. මොකද INTPලා අනික් අයගේ ඉමෝෂන්ස්, මූඩ් එකට ගොඩක් සෙන්සිටිව්. ඒ වගේම INTPලා කැමති සමාජයේ පිළිගත් පුද්ගලයෙක් වෙනවට එයාට. INTPලා යමක් කරනවට එයාලා හැම වෙලේම සැලකිලිමත් වෙනවා. මේ මං කරන දේ සමාජයේ පිළිගත් දෙයක්ද? මේ දේ වැරදි නම් සමාජය මාව කොන් කරයිද? يعني සමාජයේ පිළිගැනීම ගැන ගොඩක් වැදගත් ගොඩක් හිතනවා INTPලා. ඒ වගේම INTPලා තමන්ගේ හැඟීම්, තමන්ගේ ඉමෝෂන්ස් වලට වඩා අනික් අයගේ හැඟීම්, අනික් අයගේ ඉමෝෂන්ස්, අනික් අය දුකෙන්ද සතුටින්ද ඉන්න කියලා අවධානය දෙනවා තමන්ගේ හැඟීම්, තමන්ගේ ඉමෝෂන්ස් වලට වඩා. ඒ කියන්නේ INTPලාට ගොඩක් තමන්ට දැනෙන්නේ මොනවද කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ හරියනේ INTPලා හැඟීම් දැනෙන්නේ නැති තරම්. ඒ කියන්නේ INTPලා තීරණ ගන්නේ තමන් මොලෙන් හිතන්නේ තීරණ ගන්නේ. ඒ කියන්නේ හැඟීම් වලට වඩා බුද්ධියෙන් තමයි INTPලා තීරණ ගන්න. ඉතින් INTPලා ගොඩක් අර හැඟීම් තමන්ට මේ වෙලාවේ දැනෙන්නේ මොකද්ද? තමන්ට යම් දෙයක් ගැන දැනෙන්නේ මොකද්ද කියලා එකපාරට කියන්න අමාරුයි. මොකද එයාට වැඩි ඉමෝෂන්ස්, හැඟීම්, ෆීලිං දැනෙන්නේ නැහැ. ඒ වගේම INTPලා හැම වෙලේම තමන් හිතන දේ, තමන් මොනවද හිතන්නේ කියන්නේ වද වෙන්නේ. INTPලා මුළු දවසම තමන්ට මොනවද හිතෙන්නේ කියන්නේ හිතන්නේ. ඉතින් අනික් අයට අහුම්කම් දෙන්න නැති ගතියක් තියෙනවා. අනික් අය හිතන්නේ මොනවද කියලා වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් INTPලා සමහර වෙලාවට හිතනවා ඉතින් මං හැම වෙලේම මං හිතන දේ ගැන විතරයි නේද හිතන්නේ. අනික් අය හිතන දේ ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ නේද කියලා INTPලා සමහර වෙලාවට හිතනවා. එතකොට ඉතින් INTPලා අනික් අයගෙනුත් අහනවා ඔයා මොකද මේ දේ ගැන හිතන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට අහන වෙලාවල් තියෙනවා. මොකද එයාලා හැම වෙලේම තමන් හිතන ගැන විතරනේ වද වෙන්නේ. ඉතින් එයාලටම දැනෙනවා. එයාලා හිතන්නේ එයාලා ගැන විතරයි නේ. එයාලාට හිතන දේවල් ගැන විතරයි නේද කියලා.
එතකොට යාලා අනික් අය හිතන දේවල් ගැනත් දවසෙන් චූටි වෙලා හිතනවා. ඒ වගේම සමාජයේ තරාතිරම ගැන අනික් අය තමන් ගැන හිතන විදිහ ගැන ටිකක් වද වෙනවා. ටිකක් වොරි වෙනවා. ටිකක් වද වෙනවා. ඒ වගේම තමන්ට මොනවද ඕනේ කියලා තමන්ට ඕනේ දේ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ ගොඩක් INTPලා මේ හිතමුකෝ INTP අම්මා කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් INTP අම්මා මේ අනිත් හිතමුකෝ ඒ අම්මගේ පුතෙක් ඉන්නවා කියලා. ඉතින් INTP අම්මා ඒ පුතා හිතමු බත් කන්න පරක්කු වුණා කියලා. එතකොට INTP අම්මා හොඳටම දන්නවා එයාගේ පුතා දැන් බත් කන්න ඕනේ. එයාගේ පුතා පරක්කු වෙලා තියෙන්නේ කියලා INTP අම්මා හොඳටම දන්නවා. එතකොට INTP අම්මා සමහර වෙලාවට පුතාට බයිනවා කන්නේ නැද්ද පරක්කු වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කෑම එක බෙදලත් ගෙනත් දෙනවා කන්න. ඒ කියන්නේ අනික් අයගේ අවශ්‍යතාවයන් ගැන පොඩක් දැඩි විදිහට හිතන්නේ. ඔයා මේ දේ කොහොම හරි කරන්න නැත්තම් මේ හොඳ නැහැ කියලා අනික් අයගේ අවශ්‍යතාවයන් එයා INTPලාට හොඳ දැනෙනවනේ. එතකොට INTPලා අනික් අයගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නේ නැත්තම් එයාලා ඒ දේ කොහොම හරි ඉටු කරනවා. එහෙම ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර මම උදාහරණයක් වගේ අර පුතා කන්නේ නැත්තම් එක්කෝ කවන්න හදනවා. ඒ කියන්නේ අනික් අයගේ අවශ්‍යතාවය කොහොම හරි ඉටු කරන්නයි බලන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ සාමාන්‍ය හැම අම්මම එහෙම තමයි. ඒත් INTPලා විශේෂයි. මම මේ උදාහරණයකට එහෙම ගත්තේ. එහෙම නැත්තම් අනික් හිතමුකෝ INT මම එක උදාහරණයක් විතර ගත්තේ. හිතමුකෝ INTP කෙනෙක් යාළුවෙක් ඉන්නවා. එයාට ඕන කරන විභාගයක් කරන්න එක්සෑම් එකක් කරන්න නැතුව ඉන්න කියලා. ඉතින් INTP අනික් අයගේ උමනාවන් ගැන ගොඩක් දැඩි විදිහේ හිතන්නේ. ඉතින් INTPලා ගොඩක් ඒ INTPගේ යාළුවට එක්සෑම් එක කරන්න උදව් කරනවා. එයාව බලෙන් හරි ඒ දේ කරවන්න බලනවා. එහෙම ගතිය තියෙනවා. ඉතින් ඒක ලොකු වැරද්දකුත් නෑ ඉතින්. ඒ වගේම INTPලා අනික් අයට දෙන අත්දැකීම ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අනික් අයව හිනස්සන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට INTPලා අනික් අය හිනස් වෙන වැඩ කරා. මොකද එයාට අනික් අයගේ හැඟීම් දැනෙනවනේ. ඉතින් එයාලා හිනස් වෙනකොට අනික් අය සතුටටපත් වෙන ඉඳ එයාලා ගොඩක් විහිළු කරන ගතිය තියෙනවා. ඒවට අනික් අයට හොඳ අත්දැකීමක් දෙන්න අනික් අයව සතුටු කියන්නේ අනික් අයට හොඳ අත්දැකීමක් ලැබෙන විදිහේ ඒ කියන්නේ තමන් ලබන අත්දැකීම ගැන තමයි INTPලා හැම වෙලේම හිතන්නේ. අනික් අය ලබන අත්දැකීම ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් INTPලා උදාහරණයක් මම මොකක් හරි කෑමක් ගමුකෝ. INTPලා මොකක් හරි කෑමක් අනික් අයට කෑමක් හදනකොට අනික් අයට රහට කන්න හදනවට වඩා Tamanට ඒ දේ රහට කන්න පුළුවන් විදිහට හදන්නේ. ඒ දේ තියෙනවා. ඒ කියන්නේ අනිත් අයට හොඳ අත්දැකීමක් දෙනවට වඩා Tamanට හොඳ අත්දැකීමක් ලබන්නයි INTPලා හැම වෙලේම බලන්නේ. ඉතින් සමහරට INTPලා ලස්සනට අඳින්න නැති වෙන්නත් පුළුවන්. මොකද ලස්සනට හිතමුකෝ එයා ලස්සනට ඇඳලා කියලා හිතමුකෝ. එතකොට ඒක අනික් අයට හොඳ අත්දැකීමක්නේ. ඒත් අර INTPලා අනික් අයට හොඳ අත්දැකීමක් දෙන එක ගැන වැඩි අවබෝධයක් නැහැ. ඉතින් මේ දැන් උදාහරණයක් ENTJලා ගමුකෝ. ENTJලා හැම වෙලේම බලන්නේ අනික් අයට ලස්සන අත්දැකීමක් දෙන්න, ලස්සනට අඳින්න, ලස්සන කතා කරන්න, අනික් අය වෙනුවෙන් විහිළු කරන්න, අනික් අය වෙනුවෙන් සින්දු කියන්න, නටන්න, ඩාන්ස් කරන්න. ඒ වගේ අනික් අයගේ ඇටෙන්ෂන් එක ගන්න ENTJලා හොඳ ගොඩක් කැමතියි. ඒත් INTJලා ඒකේ සම්පූර්ණ විරුද්ධ. ඒ කියන්නේ INTJලා නෑ INTPලා ENTJලා වගේ නෙමෙයි. INTPලා හැම වෙලේම අත්දැකීම තමන් ගන්නයි බලන්නේ. තමන්ට හොඳ අත්දැකීමක් ගන්න, තමන් රහට කන්න, ඒ කියන්නේ තමන්ට හොඳ සින්දුවක් අහන්න, තමන් හොඳ වින්දනයක් ලබන්න. ඒ වගේ
තමන්ට හොඳ අත්දැකීමක් ලැබෙන දේවල් ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. අනික් අයට අත්දැකීමක් දෙන එක ගැන වැඩි හිතන්නේ නැහැ. වැඩි හිතන්න හැකියාවක් නැහැ. ඒ වගේම ISTPටත් INTPටත් යකෙක් ඉන්නවනේ. ඉතින් INTPලට යකා විසුනාම සාමාන්‍යයෙන් අනික් අයට බලපෑමක් වෙනවට වඩා තමන්ට තමයි INTPගේ යකා ඉගැන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ නිකන් ඇඟේ ඉන්නවා යකෙක් INTP ලගේ. ඒ INTPගේ යකා ඉගැන්නේ ඒ ඩීමන් INTPට කියන්නේ INTP මං කලින් කිව්වේ සමාජයේ ඉන්න අය අනික් අයගෙන් පිළිගැනීම බලාපොරොත්තු වෙනවා කියලා. අනික් අය සමාජයේ ඉන්න අනික් අයගේ ගෞරවය අනික් අයගේ පිළිගැනීම INTP ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන්ගේ ඇඟ කැමති නෑ ඒකට. මොකද INTP ඇත්තටම තේරුම් ගන්න ඕනේ. INTP හැමලේම අනික් අයගෙන් පිළිගැනීම ගෞරවය බලාපොරොත්තු වෙන එක නරකයි. INTP තමන්ව පිළිගන්න ඕනේ. තමන්ට ගෞරව කරන්න ඕනේ. අනික් අයගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි INTPගේ ඇඟෙන් කියන්නේ. ඇඟ ඇතුලේ ඉන්න යකා කියන්නේ. ඔයා හැමලේම අනික් අයගේ ගෞරවය, අනික් අයගේ පිළිගැනීම, සමාජයේ ඉන්න අනික් අයගේ ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි INTPගේ ඇඟ හැමලේම කියන්නේ. INTPගේ යකා හැමලේම කියන්නේ ඔයාව පිළිගන්න. ඔයාට ගෞරව කරන්න. අනික් අයගේ සමාජයේ ඉන්න අයගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි INTPගේ යකා INTPට කියන්නේ. ඒ වගේම INTP ගොඩක් තරහා ගියාම එහෙම ගොඩක් නරක වැඩ කරනවා. ඒ කියන්නේ ගොඩක් හොඳ වැඩ නැතුව ගොඩක් නරක ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමක් නැති නැත්නම් සමාජයේ පිළිගන්න බැරි පුද්ගලයෙක් වෙනවා. එක්කෝ නරක දේවල් කාලා ගොඩක් මහත් වෙනවා. තමන්ගේ ඇඟ ගැන හිතන්නේ තමන් ගැන විතරයි හිතන්නේ. ගොඩක් ඒ කියන්නේ සමාජයේ නොපිළිගත්ත ඒ කියන්නේ පිළිගන්න බැරි ඒ කියන්නේ තමන් ගැන තමයි හිතන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් INTP හරියට ඉන්නවා නම් තමා පිළිගන්නවා. තමාට ගෞරව කරනවා. ඒ වගේම තමන් හරියට ඉන්නවා කියන්නේ අනික් අය සමාජයේ කොහොමද පිළිගත්ත මිනිස්සෙක් වෙනවනේ. මොකද තමන් නරක වැඩ ගන්න නැතුව හොඳ වැඩ කරනවා නම් සමාජයේ කොහොමද පිළිගත්ත මිනිස්සෙක් වෙනවා. ඒ වගේම තමන් හොඳ වැඩ කරද්දී තමන්ව පිළිගන්නවා. තමන්ටත් ගෞරව කරනවා. ඉතින් INTP යකා ඒක තමයි කියන්නේ. ඔයා ගොඩක් හොඳ වැඩ කරන්න. ඒ වගේම ඔයා හැමලේම අනික් අයගෙන් ගෞරවය අනික් අයගෙන් පිළිගැනීම බලාපොරොත්තු වෙන්න එපා. ඒ දේවල් තමන්ගේ ඇඟෙන් එන්න. තමන්ව පිළිගන්න තමන්ට ගෞරව කරන මිනිසෙක් වෙන්න කියලා තමයි INTPගේ යකා INTPට හැමලේම කියන්නේ. INTPගේ යකා ගැන මම ලොකු අවබෝධයක් නැහැ. ඇත්තම කතාව. ඒත් ඔය කරුණු ටික තමයි INTPගේ යකා කියන්නේ. හරි යාළුවෝ ඉතින් INTP ගැන මම විද්‍යාත්මක කරුණු ටික කිව්වා. ඉතින් INTP ගැන මට මගේ හිතට එන දේවල් ටික කියන්නම්. ඉතින් ඇත්තම කිව්වොත් INTPලා ගොඩක් අඩුයි. ඒ කියන්නේ ගොඩක් සමාජයේ ගොඩක් අඩුයි INTPලා. මට INTP කෙනෙක් විතරයි මේ මිනිස් වර්ග 16 මට හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට INTP කියලා තහවුරු කරගන්න පුළුවන් කෙනෙක් මට තාම හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ එච්චරටම INTPලා ටික දුර්ලභයි. ඉතින් ඒ කියන්නේ INTP මේ සමාජයේ ඇති ඒත් ඉතින් අර එකපාරම අඳුර ගන්න බෑනේ. ඉතින් අර ගතිගුණ ලක්ෂණ හැසිරීම රටා ඔක්කොම මට තහවුරු වුණාට පස්සේ තමයි INTP කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුළුවන්. ඒත් ඉතින් මට එහෙම ඔප්පු කරගන්න පුළුවන් විදිහ INTP කෙනෙක් මට තාම හම්බුන්නේ නැහැ. ඉතින් බලමු හම්බෙයිද කියලා. ඉතින් INTPලා වැඩි කතා බහක් නැහැ. කියන දේ හොඳට හිතලා කියනවා. INTPලා
INTPලා ගොඩක් අනිත් මිනිස්සුන්ට උදව් කරනවා. අනික් අයව සතුටු කරන්න බලනවා. අනික් අය වෙනුවෙන් කැප වෙනවා. අනික් අයගේ ජීවිතේ බේරගන්න. අනික් අයගේ ජීවිතය අවදානමේ තියෙන්නේ. එයා බේරගන්න අනිත් මිනිස්සයා වෙනුවෙන් සේවය කරන්න එහෙම ගොඩාක් කැමතියි. ඒ වගේම INTPලා මේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත් දේවල් මේ ලෝකේ එයාට අත්විඳින්න තියෙන හැමදේම පුළුවන් උපරිමයෙන් අත්විඳින්නයි INTPලාට ඕනේ. ඉතින් අලුත් දේවල් කන්න, අලුත් තැන්වල යන්න, අලුත් මිනිස්සු ආශ්‍රය කරන්න, අලුත් හැමදේම අලුත් දේවල් සොයා ගන්න, අලුත් නිර්මාණයන් කරන්න. ඒ වගේ අලුත් දේවල් කරන්න, අලුත් දේවල් අත්විඳින්න INTPලයි ESFJලා තමයි ආසම. ඉතින් INTPලයි ESFJලා තමයි අලුත් දේවල් අත්විඳින්න, අලුත් දේවල් කරන්න වැඩියෙන්ම කැමති. ඉතින් මේ ලෝකේ ගොඩක් අලුත් නිර්මාණය කරපු බිලියනපතියෝ ගොඩක් INTPලා. අර මාර්ක් සකර්බර්ග්, ඉලොන් මාස්ක් ඒ වගේ අර ඒ කියන්නේ අලුතෙන් දෙයක් නිර්මාණය කරපු, අලුතෙන් දෙයක් සොයාගත්ත, අලුතෙන් දෙයක් ගවේෂණය කරපු ගොඩක් අය INTPලා. මොකද එයාලගේ ජීවිතේ සතුට පවතින්නේ අලුත් දෙයක් සොයාගන්න එක, අලුත් දෙයක් නිර්මාණය කරන එක, අලුත් දෙයක් අත්විඳින එකෙන් තමයි එයාගේ ජීවිතේ සතුට පවතින්නේ. ඉතින් INTPලාගේ ජීවිතේ කරම අරමුණ තමයි අලුත් දේවල් කරන එක, නිර්මාණය කරන එක, අත්විඳින එක. ඒ වගේම INTPලා ගොඩක් අණ දෙනවා අඩුයි, ඕඩර්ස් දෙනවා අඩුයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කෙලින් වචනෙන් දෙයෙන් කියනවා අඩුයි. ඉතින් INTPලා ගොඩක් INTPලා යමක් කෙලින් කියනවා අඩුයි. ඔයා මේ දේ කරන්න, ඔයා මෙහෙ යන්න, ඔයා මට මේ දේ ගෙනත් දෙන්න කියනට වඩා වහින් වරෝ තමයි කියන්නේ. ඔයාට පුළුවන් ද ටවුන් එකට ගිහින් එන්න. ඔයාට පුළුවන් ද මට මේ උදව්ව කරන්න. ඔයාට පුළුවන් ද මේ දේ මට හදා දෙන්න. ඒ වගේ අර ඔයා කරන්න, ඔයා මේ දේ මෙහෙම කරන්න කියනට ප්‍රශ්නාර්ථයක් ඇතුව අහන්න. ඒ කියන්නේ වචෙන් දෙයෙන් කියන්න පුළුවන් දේ වචන 10ක් 20ක් 30ක් 50ක් වගේ ගොඩාක් වැය කරනවා. මොකද එයාලා ඩිරෙක්ට් කියන්නේ නැහැ කියන දේ ඉන්ඩිරෙක්ට්. ඉතින් එයාලගේ ගතිය තියෙනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ හොඳේ. ඒ වගේම INTPලා ගොඩක් හොඳ විඳ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕනම දුකක්, ඕනම වේදනාවක් INTPලාට විඳ දරා ගන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව තියෙනවා. හරි ඉතින් මේ මට තේරෙන විදිහේ මං INTPලා ගැන මට හිතේනේ මං ගොඩක් දේවල් කරා කියලා හිතනවා. ඉතින් ඒ වගේම INTPලාට ගොඩක් මං කියනවා නරක ඇබ්බැහිවීම් තියෙන්න පුළුවන්. මඩ්ඩයි වලට ඇබ්බැහිවීම් එහෙම නැත්නම් ඒ වගේ සමහරට ඒක නරක ඔයාලට මතකද එනවා. ඒ කියන්නේ නරක ඇබ්බැහිවීම් මඩ්ඩවුව එහෙම නැත්නම් නරක වීඩියෝ බලන ඒවා, එහෙම නැත්නම් වීඩියෝ ගේම්ස් ඒ වගේ අර ඕනට වඩා ඇබ්බැහිවීම් INTPලාගේ වෙන්න පුළුවන්. ඉතින් එයාගේ හැටි ඉතින් INTP ඔයා INTP ගෙන්නම් ඒ දේවල් වලින් ඒ දේවල් දැනගෙන ඉන්න ඔයා පොඩි දේට ඉක්මනට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනගෙන ඔයාව පාලනය කරලා ජීවත් වෙන්න ඔයා INTP ගෙන්න. ඉතින් ඒ වගේ ඇබ්බැහිම වලට ලකුණොත් INTPලා ජීවිතේ විනාශ වෙනවා. ජීවිතේ ගොඩක් නරක අතර හැරෙනවා, ගොඩක් නරක පුරුදු වෙනවා. ඉතින් ඒ දේවල් වලින් INTPලා ඈත් වෙලා ඉන්න නම් ගොඩක් හොඳයි. හරි ඉතින් මොනවා දෙයක් තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ මට පුළුවන් උපරිම මම ඔයාලට උදව් කරන්න. ඉතින් හරි යාළුවනේ නම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.